අද අපිට පේනවා මේ තිබෙන ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ බලයට ගේන්න වැඩ කරපු කතිකාචාර්යවරුන් වෙන්න පුළුවන්, බුද්ධිමතුන් වෙන්න පුළුවන්, ව්‍යාපාරිකයන් වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් වෙන්න පුළුවන්. අද හැම මේ සමාජ තරාතිරමේ ඉන්න හැම මට්ටමකම අද කලකිරිලා මේ ආණ්ඩුවෙන් අද ඈත් වෙන තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. අපි දැක්කා ඊය පෙරේදා ආණ්ඩුවේ ප්‍රවාහන කොමිසමේ හිටපු සභාපතිවරයා, විවෘත විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයා ඉල්ලා අස්වීමත් එක්ක ආණ්ඩුව බේරගන්න කතා කරන, තවම මේ ආණ්ඩුව තියාගන්න ඕනේ කියලා කතා කරන කතිකාචාර්යවරයෙක්ගේ අඳෝනාව අපි මේ දවස් ටිකේ අපි සමාජ මාධ්‍ය තුල දකිනවා. අද ඔහු අඳෝනාවක් ඔහු අරහා පිළිබිඹු වෙනවා. අද ඔහු කියන්න පටන් අරන් තියෙනවා ජාතික ජනබලවේගයේ ඉවරයි, ජනතා විමුක්ති පෙරමුණ ක්‍රමක්‍රමයෙන් ආණ්ඩුව තුල Tamanගේ බලය තාවුරු කර ගැනීමේ ක්‍රියාවලියක ඉදිලා ඉන්නවයි කියන එක අද ඔහු කියන්න පටන් අරන් තියෙනවා. ඇයි එහෙම කියන්නේ? ජනතා විමුක්ති පෙරමුණ එවුන්ගේ බලය තාවුරු කරගන්නවයි කියලා කියන්නේ ඒ කතිකාචාර්යතුමා දන්නවා ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ 88 89 තුල මේ රටේ ඒ ඇති කරපු භීෂණය අරහා ප්‍රජාතන්ත්‍රවාදයේ යටපත් කරමින් අර ඒ කාලේ කොන්දු කෑල්ලකට මේ රටේ කඩවල් වහපු තුන්ඩු කෑල්ලකින් මේ රටේ පාලනය අක්‍රිය කරපු අන්න ඒ යුගය ගැන තමයි මේ කතිකාචාර්යතුමා කතා කරන්න පටන් අරන් තියෙන එක මතක තියාගන්න. ඔය අරහා අපිට පණිවිඩයක් දෙනවා. ඒ හින්දා සහෝදරවරුනි, සහෝදරියනි, හොඳට මතක තියාගන්න. දැන් මේ රට තුල මේ ඇති වෙලා තිබෙන සමාජ අරුබුදේ අරහා, මේ ඇති වෙලා තිබෙන ජනතාවගේ විශ්වාස බන්ධත්වය අරහා මේ රට තුල නැවත වතාවක් අරාජිකයත්වයට ගමන් කරන්න පුළුවන් හැකියාවක්, ඉඩකඩ ප්‍රමාණයක් තියෙනවයි කියන එක මතක තියාගන්න. ඒ හින්දා සමගි බලවේගයේ හැටියට, සමගි ජන සන්ධානයේ හැටියට, ඒකේ ඉන්න නායකයෝ හැටියට අපිට විශාල වගකීමක් තිබෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න, මේ රටේ ඒකාධිපතිත්වයට යන ගමන නතර කරන්න, මේ රටේ නැවත වතාවක් ත්‍රස්ත පනත භාවිතා කරමින් මේ රටේ ආණ්ඩු විරෝධීන් මර්ධනය කරන එක නවත්තන්න, විධායක ජනාධිපති ක්‍රමය අවෝසි කරනවයි කියලා බලයට ආපු ජනාධිපතිවරයාට ඒක මතක් කරන් දෙමින් නැවත වතාවක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ සටනට නායකත්වය දෙන්නට සමගි ජන බලවේගයට ඉදිරි කාලයේදී සිද්ධ වෙනවයි කියන එක මම තමුන්නාසට මතක් කරන්න කැමතියි. මෙම වීඩියෝ එක නැරඹුව ඔබ සැමට ස්තුතියි. අපි නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමුවෙමු.